අද ගන්න තියෙන්නේ ස්පෙෂල් ලොග් එකක්. කොහොමද ගුණේ නෙමෙයි. කොහොම සෙලිබ්‍රේට් කරේ. උපන්දිනේ සෙලිබ්‍රේට් කරලා ඉවරයි. ඉතින් මේ වීඩියෝ එක ඉතින් පස්සේ එඩිට් කරන නිසා ඉතින් මම පස්සේ තමයි ඉතින් ඩබ් කරන්නේ. ඉතින් කොහොමද ඉතින් රෙඩ් කලර්, බ්ලැක් කලර්, බැලුන්ස් එහෙම තමයි යාළුවනේ ඉතින් තියෙන්නේ. පාරෙන් ඉවතට යයිදෝ මම නම් අහකට විසි වෙයිදෝ දැන්. කදලක පුරයි තරහෙන්. මානින් සිටියේ මගේ හිත කිව්වත් නෑ සුවේ ගිනි ගන්න එතුමානින් නැගුණේ මගේ හිත ඉතුරු ටික මොකද්ද අපේම වීඩියෝ එක හෙලෝ කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට මම හිතන්නේ ඉතින් ඔයාලා අද හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද ගන්න තියෙන්නේ ස්පෙෂල් ලොග් එකක්. අද මගේ 16 වෙනි උපන්දිනේ සෙලිබ්‍රේට් කරන්න යන්නේ. මම ඉතින් සෙලිබ්‍රේට් කරා ඉතින් උපන්දිනේ. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක ගන්න ඉතින් උපන්දිනේ සෙලිබ්‍රේට් කරාට පස්සේ ඊයේ තමයි ඉතින් උපන්දිනේ සෙලිබ්‍රේට් කරේ. හරිද? ඒවා ඉතින් අද ඉතින් මේ වීඩියෝ එකට. හරිද? බලමු වීඩියෝ එකට ගිහින් බලමු මගේ උපන්දිනේ කොහොම සෙලිබ්‍රේට් කරේ. ඉතින් උපන්දිනේ කොහොම ඩෙකොරේෂන් වැඩ කරේ. උපන්දිනේ කවුද ආවේ ඉතින් ආරාධනා මුතු කවුද ඉතින් උපන්දිනේ කොහොම ගොඩක් සිද්ධි තියෙනවා ඉතින් වීඩියෝ එකකින් බලමු මගේ උපන්දිනේ කොහොමද දුන්නේ කියලා. කොහොමද දුන්නේ නෙමෙයි කොහොම සෙලිබ්‍රේට් කරේ කියලා. අද අපේ channel අලුත් කෙනා අදම නම් වීඩියෝ එකක් බලන්න අපේ channel subscribe කරලා වීඩියෝ like එකකුත් දාලා අද වීඩියෝ එක බලන්න පටන් ගන්න. හරි අපි යමු වීඩියෝ එකට. අපේ channel අලුත් කෙනා මම Days of Tumis tomorrow ඉතින් අද ඉතින් මගේ 16 වෙනි උපන්දිනේ ඉතින් අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ මට හැපි බර්ත්ඩේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් දැන් මෙතින් අද ඉතින් බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්නේ දැන් හොඳටම වෙලාවක් ඉල්ලලා තියෙන ඉතින් දැන් වහිනවත් එක්ක යාළුවනේ ඉතින් අද ඉතින් මම කලින් මට රෙස්ටුරන්ට් එකේ ලොග් එකක් දෙනවා. රෙස්ටුරන්ට් එකේ තමයි ඉතින් අද කේක් එක කපන්නේ. ඉතින් බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්න ඉතින් අර පැත්තේ ඉතින් කට්ටිය වැඩ. ඉතින් අපි ඒරියාත් ඉවර කරගෙන ඉතින් ඇඳුමක් දාගෙන ඉතින් කේක් එක කපලා සෙට් වෙමු. එහෙනම් ඉතින් බලමු කොහොමද මේ පැත්තේ වැඩ ටික වෙන්නේ කියලා. හෙලෝ යාළුවනේ ඔන්න ඉතින් මම සුපුරුදු පරිදි ඩබ් කරන්න ආවා ඉතින්. ඔන්න ඉතින් අදත් ඉතින් තියෙන වීඩියෝ එක ඩබ් කරන දැන් මම හිතන්නේ 150ක්ම තියෙන ඉතින් ඩබ් කරන්න. ඉතින් පේනවනේ ඉතින් ඩෙකොරේෂන් වැඩේ ඉතින් ඔන්න ඔය රෙස්ටුරන්ට් එකේ තමයි යාළුවනේ අද ඉතින් මගේ උපන්දිනේ සෙලිබ්‍රේට් කරන්න. ඉතින් උපන්දිනේ සෙලිබ්‍රේට් කරලා ඉවරයි. ඉතින් මේ වීඩියෝ එක ඉතින් පස්සේ එඩිට් කරන නිසා ඉතින් මම පස්සේ තමයි ඉතින් ඩබ් කරන්නේ. ඉතින් කොහොමද ඉතින් රෙඩ් කලර්, බ්ලැක් කලර්, බැලුන්ස් එහෙම තමයි යාළුවනේ ඉතින් තියෙන්නේ. අපි ඉස්සරහට බලමු ඉතින් කේක් එක කපන විදිහ එහෙම ඉතින් ඔයාලට ඔය පේන්නේ ඉතින් බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නේ සෙලිබ්‍රේට් නෙමෙයි සෝරි ඩෙකොරේෂන් කරන විදිහ එහෙම තමයි ඉතින් ඔය දැන් පේන්නේ ඉතින් පේනවනේ ඉතින් යාළුවනේ ලස්සන ඉතින් ආයි වැඩක් කරද්දි ඉතින් පිළිවෙලට තියෙන්න එපා ඉතින් ඔය ඉතින් ඉන්නේ මම තමයි ඉතින් කිට් එකක් එහෙම දාගෙන තමයි ඔය ඉන්නේ ඉතින් මෙතන යාළුවනේ මට ඩබ් කරන්න හේතුව තමයි ගොඩක්ම ඉතින් අර රෙස්ටුරන්ට් එකේ යාළුවනේ කොපිරයිට් මියුසික් එකක් තමයි දාලා තිබ්බේ. ඉතින් ඒක නිසා ඉතින් ඩබ්ම තමයි කරන්න වෙන්නේ. ඒක නිසා ඉතින් මම වීඩියෝ එඩිට් කරලා ඉතින් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දැම්මා. ඉතින් ඔන්න ඉතින් ඔයාලට ෆයිනල් එකට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ උපන්දිනේ ඩෙකොරේෂන් රෙඩි කරන් ඉවරයි. ඉතින් පොඩි ස්මෝල් විදියට තමයි ඉතින් ඩෙකොරේෂන් රෙඩි කරේ. 1 hour later පාරෙන් ඉවතට යයිදෝ මම නම් අහකට විසි වෙයිදෝ දැන්. කදලක පුරයි තරහෙන්. සේහස පැතුවැගෙන් වීඩියෝ එක යනවද? කොමින්නේ නේද? අදමානින් සිටියේ මගේ හිත කිව්වත් නෑ සුවේ එතුමානින් නැගුණේ මගේ හිත ඉතුරු ටික මොකද්ද අපේම වීඩියෝ එක පේනවනේ ඉතින් යාළුවනේ මගේ කේක් එක ඉතින් අවුරුදු 16යි ඉතින් යාළුවනේ ඉතින් දැන් කන්නේ අලුත් ස්ටයිල් එකකට ඉතින් තමයි ඉතින් කේක් එක කැපුවේ ඉතින් හදිසියෙම ඉතින් ගොඩක් අර බිසි නිසා යාළුවනේ ඉතින් හදිසියෙන් පොඩි කේක් එකක් ගෙනාවා ඉතින් අපි ඊළඟ පාරේ ඉතින් ලස්සනට ඉතින් කේක් එක
ඩෙකරේෂන් වලට ගේම් ලස්සනට කරමු ඉතින්. ඊළඟ පාරේ ඉතින් ඔයාලවත් එකතු කරගන්නම් මගේ උපන්දිනේට. ඉතින් අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකකුත් දාගෙන යන්න ඉතින් අමතක නොකර. කොහොමද යාළුවනේ ඉතින් කේක් එක ලස්සනයි නේද? One hour later. හරි යාළුවනේ ඉතින් අපි ෆයිනල් එකට ආවා. ඉතින් දැන් තියෙන්නේ ඉතින් කට්ටිය එනකන් ඉඳලා ඉතින් කේක් එක කපන්න තමයි. ඉතින් දැක්කනේ ඉතින් කොල්ලා ඉතින් ලෑස්තිලා ඉන්නේ ඉතින් කිට් එකක් එහෙම ගහලා ඉතින් ඔයාලට පේනවද යාළුවනේ ඉතින් කිට් එකක් එහෙම ගහලා ඉතින් කොල්ලා එන්ජොයි එකේ ඉන්නවා. ඉතින් දැන් තියෙන්නේ ඉතින් අපිට කේක් එක කපන්න. Gini ganno. Two hours later. හරි ඉතින් යාළුවෝ ඔය විදිහට තමයි ඉතින් අපේ අද මගේ 10 වෙනි උපන්දිනයේ සැමරුවේදී ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ මගේ 10 වෙනි උපන්දිනයේ සැමරුවේදී ඊළඟට ආයි 17 ලබන්නේ. ඉතින් 17 ලබද්දි ඉතින් ඔයාලට හොඳ ලස්සනට තවත් සූදානම් විදියට හොඳ ක්වොලිටි එකකට අපි ඉතින් වීඩියෝ එකක් කරමු. හරිද? මම හිතනවා අද ගන්න vlog එකත් ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. අද vlog එකත් එන්ජොයි කරන්න අනිවාර්යෙන් පහළ තියෙන like button එක press කරලා වීඩියෝ එකෙන් දෙන subscribe button එක click කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකම් ආදර අපි ගිහින් එන්න. මගේ යාළුවෝ හැමෝටම ජය වේවා. Lokal kara, sabar karo. रुको जरा sabar. Ruko jara, sabar. රාජමාලිගේ අරලියා වගේ ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ ඇනුවත් මට කිසිම දිනක කඳුළු